ඒ බන් මේ මගේ කෙල්ල බලපංකො ලස්සනද කියලා. මේකිද මේ පවනනේ බං. ඕක නිදාගෙන නැත්තේ අපේ බල්ලත් එක්ක විතරයි බං. ඵලයන් බං කත කතා නොකිය. මණික මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩාක් නපුරුයි. ඒකිට බං මම පට්ට ආදරේ බං. ඒකිට එහෙමයි. කෑන පොඩු කර ගහන්න එපා බං. අම්මගෙනෙක්ගෙන් ජාතික නෝනු ඉන්නවා කියලා මං අද දැනගත්තා. මේ පුතා ඒක උඹේ අම්මද? අයිසක් කියලාට තෝගේ මානිකත් තේරෙන්නේ නෑ යකෝ. මූ මගේ යාළුවා නිසා තමයි යකෝ ඒකගේ හැටි කියලා දුන්නේ. මොකක්ද කිව්වා අයිකේ බං? ඕක කොහොමත් ඊයේ නිදාගත්තේ නේ තව එකෙක් එක්ක. අටවාපන් සක්කිලියා. එයාගේ අම්මයාට ගොඩක් ආදරේ ඇති. උඹලා කියන්නේ මා සක්කිලි වචන. චීචී අපි කෙල්ලොන්ට කරු කර හිටියනම් මෙච්චර සැපේ ඉන්න වෙන්නේ නෑ පුතා. උඹත් කරන්නේ එකම දේ. උඹගේ යාළුවෝ ටික කරන්නේ එකම දේ. උඹලා කෙට්ටව බැරි වුණා. උඹලා අම්මා අක්කා ගැන හිතන විදියට අනිත් ගැල්ලමයි ගැන හිතන්න. බලපන් අර අඬන විදියේ කෙල්ල. ඒ අම්මා පව්. උඹලා මා සක්කිලි මිනිස්සු. උඹට මම එකපාරක් කිව්වා හරිද? ඒ ගැල්ලමගේ පස්සෙන් ගිහිල්ලා උඹට කැමති නෑ කියපු එකේ පලිය ගන්න. සක්කිලි වචන වලින් නම් ඒ ටිකම අකුරන්නේ නෑ අර. උඹගේ ඉන්නුඹගේ එක කුසුපන් සහෝදරියටක් කියපන්. මේ පුතා උඹටයි කියන්නේ හරිද? ගෑන ළමයට තනියම පාර බැලේ යන්න බැරි. අපි වගේ ජරා මිනිස්සු නිසා අපි හැමෝගෙම රටමේ නිදහසේ පාර බැලේ යන්න උඹට වගේම අනිත් හැම ගෑන ළමයටම අයිතියක් තියෙනවා. මොකද්ද කිව්වේ ආයෙමත් කියපන්. මේ සරකන්නේ පාර. ඒ බන් හන්දියේ හිටපු බොළු පැටව දෙන්න. වාහනයකින් හප්පන් ගිහිල්ලා බන්නේ. හුන් දෙන්නද මේ ඊයා මහ පාරේ වදකාරයෝ. ඕකුන් දෙන්න හැප්පුණේ අපේ වාසනාවට බං. ඵලයන් බං කත කතා නොකිය. පැටියෝ මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩාක් නපුරුයි. උන් දෙන්නට මම පට්ට ආදරේ බං. උන් දෙන්නත් එහෙමයි. ඊයා කාලකන්ණි සත්තු. අකුල් දෙකේ ඔජාසක සත්තු ඉන්නවා කියලා මම අද දැනගත්තා. මේ පුතා හැයියේ උඹේ බලු පැටියද? අහිංසක සත්තුන්ට තෝගේ භාෂාවල් තේරෙන්නේ නෑ යකෝ. වාහනේ බේකඩු නිසා තමයි යකෝ උන් දෙන්න හැප්පුණේ. මොකක්ද කිව්වා ආයිමත් කියපන්. බල්ලෝ වගේද බං මිනිස්සු. ඕකුන් කොහොම මැරිලා යන සත්තුනේ. කටවාපන් සක්කිලියා. ඒ පැටන්ගේ අම්මයාව හොයන වෙද්දි. උඹලා කියන්නේ මා අසාධාරණ වචන. චීචී අපි සතුන් ගැන බල බලා පාරේ ගියා නම් මෙච්චර ලස්සන වාහන වල ගැම්මට යන්න වෙන්නේ නෑ පුතා. කටවාපන් සක්කිලියා. ගව්ගානක් ඉස්සරහට තියලා උඹලගේ වාහන වල බේක් අහුවෙන්නේ. අර කකුල් දෙකේ දඩකොල කාරය ඉස්සරහ විතරයි. මේ පුතා ඇයි උඹේද මහ පාර? උඹත් කරන්නේ එකම දේ. කකුල් දෙකේ දඩකොල කාරයෝ කියන්නේ එකම දේ. උංග ගෙට්ටවත් තාම බැරි වුණා. මහා පාරේ අප්පා යන සතුන් වෙනුවෙන් හරියම නීතියක් හදන්න. බලාපෑකට ඉන්න විදියේ බලපටව දෙන්න. උඹලා සේරුම සක්කිලි මිනිස්සු. උඹට මම එකපාරක් කිව්වා හරිද? අහිංසක සත්තුර නිදාසේ උස්ම ගන්න බැරි. තොපි වගේ ජරා මිනිස්සු නිසා අපි හැමෝගෙම හරි සාක්ෂියමේ නිදාසේ උස්ම ගන්න. බොට්ට වගේම අනිතම 27ටම අයිතියක් තියෙනවා. මොකද්ද කිව්වේ ආයිමත් කියපන්. මේකට දෙන කඩේ පාරක්. ඒ බං පල්ලෙහා ගාලේ හිටපු හරක් තුන් දෙනා මස් කඩේකට පටවල බං ඊයේ. උන් ටිකද මේ ඊයා මහ පාර ගඳ ගස්සන ජරාව. ඕකුන් ටික දුන්නේ හරප්පට්ටි හදන කෙට්ට බං. නැතුව මස් වැද්දෙක්ට නෙමෙයි. බොරුව එපා බං. පැටියෝ මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩාක් නපුරුයි. උන් තුන් දෙනාටම පට්ට ආදරේ බං. උන් ටිකත් එහෙමයි. ඊයා කකුල් හතරේ කාලකන්ණි සත්තු. කකුල් හතරේ අවජාතක මිනිස්සු ඉන්නවා කියලා මම දැනගත්තා. මේ පුතා ඇයි උඹේ හරප්පට්ටියද? අහිංසක සත්තුන්ට තෝගේ භාෂාවල් තේරෙන්නේ නෑ යකෝ. ජීවත් වෙන්න සල්ලි නැති නිසා තමයි යකෝ උන් ටික මස් කඩේට දුන්නේ. මොකක්ද කිව්වේ ආයිමත් කියපන්. හරප්පට්ටි වගේ දපන් මිනිස්සු. ඕකුන් කොහොමත් අන්තිමට මරන්න දාන සත්තුනේ. කට්ටවාපන් සක්කිලියා. ඒ පැටව ටික අම්මා හොය යන්න වෙද්දි. උඹලා කියන්නේ මා ඉතුවල වෙන වචන. චීචී මස් කඩේට නොදී ඕකුන් මැරෙනකන් අපේ ළඟ තියාගත්තන. එච්චර ලස්සන ඉඩම් අරගෙන හෙවල් දොරවලුත් හදාගෙන සැපේ ඉන්න වෙන්නේ නෑ පුතා. කට්ටවාපන් ඔජාතකයා. ගන්න තියෙන අන්තිම කිරිබින්දුව වෙනකම් අරගෙන එතෙන්දිම කකුල් අතර එකට ගැට ගහලා ආස්ලනුව දාලා වාහනයට පටවද්දි ඒ ඇස් වලින් වැටෙන කඳුළු වේදනාව ඒසතා පිට කරන්න නිහඬවනම් උඹලගේ ජීවිතේ අවසන් උස්මයන් තප්පරේදී කුළු ගෙඩියකින් ඒ කිරි අම්මට දීපු වේදනාව පිට කරන්න උඹලගේ කටෙත් ඔච්චර
නැති වෙනවා. මේ පුතා ඇයි උඹේද හරප්පට්ටිය? උඹත් කියන්නේ එකම දේ. උත්තරීතර නීතිපතිනුත් කරන්නේ එකම දේ. උන් එකටවත් තාම බැරි වුණා. අයිසොත්තු මරණ අවජාතක ටික වෙනුවේ හරියම නීතියක් හදන්න. බලපන් අර වඩලින් විදිය කිරියම්ම. බල සේරම සක්කලි මිනිස්සු. උඹට මම එකපාරක් කිව්වා හරිද? අයිසක සත්තුන් නිදාසේ උස්ම ගන්න බැරි. තොපි වගේ ජරා මිනිස්සු උපදිනු නිසා අපි හැමෝගෙම කඳුළු මේ. නිදාසේ උස්ම ගන්න බට වගේම අනිත්ම ගවයටම අයිතියක් තියෙනවා. මොකද්ද කිව්වේ ආයිමත් කියපන්. පුලිගේ සත්තු ඉන්නවා කියලා මම අද දැනගත්තා. මේ පුතා ඇයි උඹද අපිට කුඹුරු හදලා දෙන්නේ? කටවාපන් සක්කිලියා. අයිසක සත්තුන්ට තෝගේ භාෂාව තේරෙන්නේ නැහැ යකෝ. අපි කන බත් වේල රැක් ගන්න තමයි යකෝ කරන්ට් එක දැම්මේ. මොකක්ද කිව්වේ? ආයිමත් කියපන්. කාල කන්නි සත්තු අලි වගේද බම් මිනිස්සු. ඕක කොහොම මැල්ල යන සත්තුනේ. කටවාපන් සක්කිලියා. ඒ සතාගේ අම්මයා හොයන මෙති. චීචී අපි සතුන් ගැන බල බල හිටියනම් මෙච්චර දේවල් කොට නගා ගන්න බෑ පුතා. ඔපිට කරන්නේ එකම දේ. වනදීවේකේ බල්ලොත් කරන්නේ එකම දේ. ඔල කෙට්ටව බැරුණ ඒ සතාව බේරගන්න. බලපන් අර වැටලින්න විදිහේ සතා. උඹලා මහා සක්කිරි මිනිස්සු. උන්ගේ බිම මේ. උඹලා තමයි ඒකේ බලෙන් පදිංචි උනේ. උඹට මම එකපාරක් කිව්වා හරිද? කර්මය කියලා එකක් තියෙනවනේ මේ ලෝකේ. උඹලා හැමෝම එතනදී අසරණ වෙනවා. ඊයා මොකද්ද කිව්වේ ආයි කියපන්. මේ කනේ පාරක්.